උඩරට පහතරට සබරගම්. මේ අපේ දේශීය නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වය. මේ දේශීය නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයේ ඕනෑම සම්ප්‍රදායක් හදාරන ඕනෑම ආධුනිකයෙකුට සරඹ අභ්‍යාස ප්‍රගුණ කළ යුතු වෙනවා. සරඹ අභ්‍යාස. සරඹ අභ්‍යාස අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. පාසරඹ, අත්සරඹ යනුවෙන්. පාසරඹ කියන්නේ පාද උපයෝගී කරගනිමින් පමණක් කරන අභ්‍යාසවලට. අත්සරඹ අභ්‍යාස කියන්නේ දෑත් උපයෝගී කරගනිමින්, ඒ කියන්නේ පාද සමගින් දෑත් උපයෝගී කරගනිමින් කරනු ලබන අභ්‍යාසවලට. පාසරඹ පොදුවේ නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයේම පාසරඹ යනුවෙන්ම එකම නමකින් හඳුන්වනවා. නමුත් අත්සරඹ සම්ප්‍රදායන් ත්‍රිත්වයේ වෙන වූ නම් වලින් හඳුන්වනු ලබනවා. උඩරට සම්ප්‍රදායයේදී ගොඩසරඹ වශයෙන්ද, පහතරට නර්තන සම්ප්‍රදායයේදී ඉලංගන් සරඹ වශයෙන්ද, සබරගමු සම්ප්‍රදායයේදී දොමින පද වශයෙන්ද මේ අත්සරඹ හඳුන්වනු ලබනවා. අපි අද කතා කරන්න යන්නේ පාසරඹ ගැන. මොකද පාසරඹ තමයි මුලින්ම ප්‍රගුණ කළ යුතු වෙන සරඹ අභ්‍යාසය වෙන්නේ. පාසරඹ අතීතයේදී දණ්ඩි කඳ ආධාරයෙන් තමයි නර්තනය කරලා තියෙන්නේ. ඒ නිසාම මේකට දණ්ඩියමය සරඹ යනුවෙන් හඳුන්වනු ලබනවා. ඒ වගේම මේ පාසරඹ අපිට තව ප්‍රයෝජන රැසක් ගෙන දෙනවා. තාලය හඳුනා ගැනීමට, ලය හඳුනා ගැනීමට, ශරීර නම්‍යතාවය වර්ධනය කර ගැනීමට, නර්තනයේදී අංග චලන කිරීම පහසුවට, මේ සියලු දේ අවබෝධ කර ගැනීමට සහ වර්ධනය කර ගැනීමට මේ පාසරඹ අපිට උපයෝගී වෙනවා. පාසරඹ ගණනින් 12ක් තිබෙනවා. ඒ වගේම මේ තව සුවිශේෂත්වයක් තමයි පාසරඹ වලට තිබෙන්නේ එක්හමාර පදයක් පමණයි. ඒ කියන්නේ පාසරඹ 12ටම එකහමාර පදයයි තියෙන්නේ. දැන් ගොඩසරඹ වල ගත්තොත් ගොඩසරඹ වලදී එක් ගොඩසරඹයන්ට වෙන වූ කස්තිරම් අපි දකින්නට තියෙනවා. පාසරඹ වලදී නම් එකහමාර පදයයි පාසරඹ 12ටම අපිට දකින්නට ලැබෙන්නේ. එහෙනම් අපි පාසරඹ නටලා බලමු. පළමු පාසරඹය අඩිය. තේ 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 පාසරඹ හමාරය. තෙය්යක් 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 තාම් තෙයි තාම් තෙයි තෙයි තත් තත් තා. දෙවන පාසරඹය දෑඩිය. තෙයි කිට තෙයි තාම් 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 තෙයි කිට තෙයි තාම්. තෙවන පාසරඹය තුන් අඩිය. තෙයි කිට තෙයි කිට තෙයි කිට තෙයි තාම් තෙයි කිට තෙයි කිට තෙයි කිට තෙයි තාම් තෙයි කිට තෙයි කිට තෙයි කිට තෙයි තාම් තෙයි කිට
තේ කිට තේ කිට තේ තාම් තේ කිට තේ කිට තේ කිට තේ තාම් සිව්වන පාසාරම්භය සිව් අඩිය තේ ත තේ ත තේ තේයත්තම් 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 පස්වන පාසාරම්භය දෑල අඩිය තේ ති තා තේ 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 සයවන පාසාරම්භය පසු පෙර අඩිය තා තේ යත්තා තේ යත්තා තේ යත්තා තේ 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 මම අද ඔබට ඉදිරිපත් කරේ පාසරඹ 12න් පාසරඹ 6ක් පමණයි. එහිදී පාසරඹ නැටීමේදී මණ්ඩිය කොයි ආකාරයෙන්ද ඒ වගේම තමන්ගේ ශරීරයේ ඍජුව තබා ගන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඔයාලා දැක්කා. ඒ වගේම ඔයාලත් මේ පාසරඹ නර්තනය කරන්නට ඕනි. ඒ වගේම පාසරඹ වලට වෙන්වෙන් තිබෙන නාමයන්ද මම ඔයගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. මොකද ඒවා අපිට අනිවාර්යයෙන්ම අපේ සරඹ අධ්‍යයනයේදී මේ සරඹ අභ්‍යාස අධ්‍යයනයේදී අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟ පාසරඹ 6ක් ඉක්මනින්ම ඔයාලට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න. අයබෝවන්.